අපි ඔයාලා හැමෝම ආදරෙන් පිළිගන්නවා අපේ travel iVlog YouTube channel එකට. ඉතින් මේ ගෙවුණු සිංහල හින්දු අලුත් අවුරුද්දට අපි දෙන්න ලෑස්ති වෙන්නේ කොහොමද කියන එක ගැනයි අපි මේ වීඩියෝ එකෙන් ඔයාලට අරගෙන එන්නේ. ඉතින් අපේ channel එකත් subscribe කරගෙනම ඔයාලත් එකතු වෙන්න අපි කොහොමද අලුත් අවුරුද්දට ලෑස්ති වෙන්නේ කියලා බලන්න. ඉතින් මේ අපි දෙන්න විවාහ වුණාට පස්සේ සමරන දෙවැනි අලුත් අවුරුද්ද. ඉතින් කලින් අලුත් අවුරුද්ද වගේම කිසිම අඩුපාඩුවක් නැතුව හරිම ලස්සනට අපේ අලුත් අවුරුද්දට ලෑස්ති වෙන්න අපි කල් තියාම පටන් ගත්තා. හැබැයි ඉතින් මේ පාර එයාට අවුරුද්දට නිවාඩු ලැබුණේ නැති නිසා හැමදේම තනියම හොයලා බලලා තනියම shopping කරලා අවශ්‍ය දේවල් ගන්න ඕනේ මටයි. ඉතින් අම්මලාට අවශ්‍ය කරන තෑගි ඒ වගේම නංගිලා මල්ලිලාට අවශ්‍ය කරන දේවල් අපි දෙන්නට අවශ්‍ය ඇඳුම් පැළඳුම් මේ හැමදේම මේ පාර මට තනියමයි shopping කරලා අරගන්න ඕනේ. ඉතින් සාමාන්‍යයෙන් අපි දෙන්න අලුත් අවුරුද්දට ලෑස්ති වෙනකොට අපි ඊට මාස කිහිපයකට කලින් පොඩි ලිස්ට් එකක් හදා ගන්නවා. අපි මේ දේවල් තමයි තෑගි විදියට ගන්නෙ. අපි දෙන්නට අවශ්‍ය දේවල් මොනවාද? ඒ දේවල් අපි ලිස්ට් එකක් හදා ගන්නවා. ඊට පස්සේ අපි roughly estimate එකක් හදා ගන්නවා මේ වගේ ප්‍රමාණයක් අපිට මේ අවුරුද්දේ වියදම් සඳහා අවශ්‍ය වෙනවා කියලා. ඊට පස්සේ අපි මේ සම්පූර්ණ මුදල දෙකට බෙදාගෙන අපි දෙන්න වියදම් බෙදාගෙන තමයි අලුත් අවුරුද්දට ලෑස්ති වෙන්නේ. ඉතින් ඔයාලගේ අප්‍රේල් මාසයේ ආදායමෙන් හරි වැටුපෙන් හරි නම් අවුරුද්දේ සියලුම වැඩ කටයුතු කරන්න බලාගෙන ඉන්නේ. අවුරුද්දෙන් පස්සේ ඔයගොල්ලන්ට පොඩි අපහසුතාවයකට මුහුණ දෙන්න සිද්ධ වෙන්න පුළුවන්. ඉතින් අවුරුද්ද ආරම්භයේම ඔයාලා දෙන්නම එකතු වෙලා වෙනම account එකකට පුංචි මුදලක් හරි දෙන්නගේම සහයෝගයෙන් එකතු කරගන්න පුළුවන් නම් අප්‍රේල් මාසෙ වෙනකොට ඔයගොල්ලන්ට සැලකිය යුතු මුදලක් අලුත් අවුරුද්ද වෙනුවෙන් වෙන් කරගන්න පුළුවන්. ඉතින් ඊට පස්සේ අවුරුදු වියදම් ගැන ඔයගොල්ලන්ට ස්ට්‍රෙස් වෙන්න ඕනේ නැහැ. අපි දෙන්න අවුරුද්ද ප්ලෑන් කරන්නේ මේ විදිහට. ඉතින් මේ ක්‍රමයෙන්ම try කරොත් ඔයගොල්ලන්ට පුළුවන් ස්ට්‍රෙස් එකක් නැතුව ඔයගොල්ලන්ගේ අලුත් අවුරුද්ද ප්ලෑන් කරගන්න. හැබැයි ඉතින් මෙදා පාර අලුත් අවුරුද්ද එයාටයි මටයි දෙන්නටම ගෙදර ඉඳන් සමරන්න විදිහක් නැහැ. මොකද එයාට මේ පාර අවුරුද්දට නිවාඩු නැති නිසා. ඒ නිසා එයාටත් අවුරුදු අරගෙන මම යනවා එයාව බලන්න. ඉතින් ඒ ගිය ගමනේ වීඩියෝස් ඔයාලට අරගෙන එන්නම් ඊළඟ vlog එකේ. ඉතින් මේ කතා බහ අස්සේ මේ හිමීට පැක් වෙන්නේ අපේ අම්මලා වෙනුවෙන් ගත්ත පුංචි තෑගි ටික. ඉතින් මේ තෑගි ටික පැක් කරන්නේ හරිම ආසාවෙන් ඒ වගේම ආදරෙන්. අපි පුංචි කාලේ අපේ අම්මලා අලුත් අවුරුද්දට අපි වෙනුවෙන් ගොඩාක් තෑගි බෝක අරන් දීලා තියෙනවා. ඉතින් අපි දැන් එයාලා වෙනුවෙන් පුංචි තෑගි එකතු කරන අවුරුද්දට ඒගොල්ලෝව සතුටු කරන්න. ඉතින් ඒ වගේම අම්මලා දෙන්නට ඕන වෙලා තිබුණා non stick pan දෙකක් ගන්න. ඉතින් ඒ අවශ්‍යතාවයත් අපි මේ අලුත් අවුරුද්දේ ඒගොල්ලන්ට සම්පූර්ණ කරලා දුන්නා. ඉතින් මේ තියෙන්නේ අපි ගත්ත pants දෙක. මේ තමයි අපි ගත්ත අවුරුද්ද තෑගි. ඉතින් මේ දේවල් ටික අපිට මිලදී ගන්න දල වශයෙන් රුපියල් 20000ක් වගේ වියදම් වුණා. ඉතින් දැන් පටන් ගන්නෙ අලුත් අවුරුද්දේ රසවත්ම කොටස. ඒ තමයි අලුත් අවුරුද්දේ අලුත් අවුරුදු රස කැවිලි හදන එක. ඉතින් මෙදා පාර අලුත් අවුරුද්දට අපිට කැවුම් කොකිස් වගේ කෑම හදන්න බෑ. මොකද අපේ ළඟම ඥාති කෙනෙක්ගේ අවමංගල්‍යයක් තිබ්බ නිසා. ඒ හින්දා මමයි අම්මයි තීරණය කරා අපි රුලන් ටොෆි හදනවා කියලා. ඉතින් රුලන් ටොෆි කියන්නේ අපේ අම්මා හදන රසම රස ටොෆි එකක්. මොකද හැමෝම හරි ආසයි මේ ටොෆි එක කන්න. ඉතින් වෙන කැවිලි ජාති හදන්නේ නැති හින්දා මේ පාර අපි රුලන් වැඩියෙන් හැදුවා. රුලන් කිලෝ 2.5ක් වගේ අපි මායි අම්මයි එකතු වෙලා හැදුවා. ඉතින් මේ ටොෆි වල ලස්සන ඔයගොල්ලන්ට දැන් වීඩියෝ එකෙන් පේනවා. කපලා හරිම ලස්සනට හරිම නීට් එකට මේක හදලා ඉවරුණාම එනවා. ඉතින් මේ වගේ ලස්සන දැන් ඔයගොල්ලන්ට පේනවනේ මේ ලස්සන වගේම තමයි රසත්.
ඉතින් මේ රුලන් ටොෆී එක එක ක්‍රමවලට කට්ටිය හදනවා. ඉතින් අපි හදලා තියෙන මේ ක්‍රමේ ඔයගොල්ලන්ට දැනගන්න ඕන නම් අපේ කමෙන්ට් සෙක්ෂන් එකේ අනිවාර්යයෙන්ම කමෙන්ට් එකක් දාන්න. මම ඒකේ ඔයාලට අපි හදන රෙසිපි එකේ මොනවද පාවිච්චි කරන්නේ කියලා ඒ වගේම අපි හදන ක්‍රමයක් මම කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්නම්. ඔයාලා කැමති නම් මම මේ ගැන වීඩියෝ එකක් වෙනම කරලා දාන්නම්. ඉතින් දැන් මම මේ ලෑස්ති වෙන්නේ තවත් විශේෂ වැඩකට. ඉතින් මේ පාර අලුත් අවුරුද්දට මගේ නංගිලා මල්ලිලා වෙනුවෙන් මොනවද ලෑස්ති කරේ කියන එක මම කිව්වේ නැහනේ. ඉතින් මේ පාර ඒගොල්ලෝ වෙනුවෙන් මම දෙන්නේ මගේම ක්ලෝතින් බ්‍රෑන්ඩ් එකකින් නිර්මාණය වෙච්ච ටී-ෂර්ට්. ඉතින් මගේ ක්ලෝතින් බ්‍රෑන්ඩ් එක තමයි D-Tag. ඒක ටී-ෂර්ට් බ්‍රෑන්ඩ් එකක්. ඉතින් මේ ඩිසයින්ස් ටික තමයි අපි ඒගොල්ලෝ වෙනුවෙන් print එකට ලෑස්ති කරගත්තේ. ඉතින් මායි මගේ හස්බන්ඩ් එකතු වෙලා තමයි මේ ඩිසයින්ස් ටික සිලෙක්ට් කරේ. නංගිලා මල්ලිලා වෙනුවෙන් දෙන්නේ මේ print එකෙන් කියන එක. ඔයාලටත් මගේ බ්‍රෑන්ඩ් එකකින් ටී-ෂර්ට්ස් ගන්න ඕන නම් ඒ ගැන විස්තර දැනගන්න ඕන නම් description එකේ මගේ page එකේ link එකත් ඒ වගේම WhatsApp link එකත් මම add කරලා තියන්නම්. ඔයාලට පුළුවන් ඒක through මාව contact කරගන්න. එතකොට ඔයාලට ඒකෙන් පුළුවන් ඔයාලා කැමති ඩිසයින් එකක් අපි ළඟ තියෙන එකක් ඕඩර් කරන්න වගේම ඔයාලට කැමති ඩිසයින් එකක් අපිට එව්වොත් ඒ ඩිසයින් එකෙන් කස්ටමයිස් ටී-ෂර්ට් කරගන්නත් පුළුවන්කම තියෙනවා. හරිම අඩු මුදලකට ඒ වගේම හොඳම ක්වොලිටි එකකින්. ඔයාලට වීඩියෝ එක බලවම පෙයි. හරිම හොඳ ක්වොලිටි එකකින් හොඳ මැටීරියල් එකකින් තමයි අපි මේ ටී-ෂර්ට් එක කරලා දෙන්නේ. ඉතින් ඒ වගේම අලුතින් ටී-ෂර්ට් බිස්නස් එකක් පටන් ගන්න ඉන්න කෙනෙක්ට සාම්පල්ස් කරගන්නත් පුළුවන් අපෙන්. ඊටම අඩුම මුදලකට අපි කරලා දෙනවා. සාම්පල්ස් කිහිපයක් අරගෙන ඔයාගේ බිස්නස් එක ස්ටාර්ට් කරන්න බලාගෙන ඉන්නවා නම් ඒකටත් අපි ඔයාලට උදව් කරනවා. ඉතින් ඒ link එක through මාව contact කරගන්න වැඩි විස්තර ගැන දැනගන්න. ඉතින් ඔයාලට දැන් පේනවා මේ ටී-ෂර්ට්ස් ටික කොහොමද print වෙගෙන යන්නේ කියලා. ඉතින් මේ වීඩියෝ එක නම් මම ෂෝට් කරලා තමයි මේ vlog එකට add කරලා තියෙන්නේ. හැබැයි කවුරුම හරි කෙනෙක්ට මේ heat press machine එකක් පාවිච්චි කරන විදිය නැත්නම් අලුතෙන්ම clothing brand එකක් ටී-ෂර්ට් බ්‍රෑන්ඩ් එකක් පටන් ගන්න ඉන්න කෙනෙක්ට මේ machines ගන්න තියෙන්නේ කොහෙන්ද? මේවා පාවිච්චි කරන්නේ කොහොමද? මේවා ඔපරේට් වෙන ටෙම්පරේචර් එක, ටයිම් එක කොයි වගේද? ඒ වගේ විස්තර දැනගන්න අවශ්‍ය නම් අනිවාර්යයෙන්ම කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් එකක් දාන්න මේ ගැන දැනගන්න ඕනේ කියලා. එතකොට මට පුළුවන් ඔයගොල්ලන්ට මේ ගැන වෙනම වීඩියෝ එකක් කරලා අපේ YouTube channel එකට add කරන්න. ඉතින් D-Tag brand එක ගැන කතා කරනවා නම් අපි premium quality DTF printed unisex t-shirts තමයි කරන්නේ. ඉතින් ඔයගොල්ලන්ට අවශ්‍ය කරන ඕනම විදිය print එකකින් අපිට customize කරලා t-shirt ලබා දෙන්නත් පුළුවන්. ඒ වගේම අපේ page එකට දාන හැම design එකක්ම ඔයගොල්ලන්ට online order කරලා ගන්න පුළුවන්. island wide අපි delivery කරනවා. ඒ වගේම special events වලට අවශ්‍ය කරන t-shirts එහෙම නැත්නම් couple t-shirt order කරන්න කැමති නම් ඒවත් අපි හරහා ඔයගලන්ට කරගන්න පුළුවන්. ඕනම quantity එකක් අපි island wide delivery කරනවා. ඒ හින්දා ඒ ගැන වැඩි විස්තර දැනගන්න මම දාලා තියෙන WhatsApp number එකෙන් අපිව contact කරගන්න. හරි දැන් අපේ online store එක ගැන ඔයගොල්ලෝම දැනුවත් කරානේ. එහෙනම් දැන් ඔයාලට පේනවා මේ විදිහට අපේ t-shirts ටික print වෙලා ඉවර වුණා. ඉතින් අපිට දැන් බලන්න පුළුවන් කොහොමද අපි sticker එක remove කරගන්නේ කියලා. ඉතින් මේ t-shirt එක තමයි අපි අපේ නංගිට කරේ. එයාගේ t-shirt එක අපි කරේ BDS theme එකට. එයා ඒකට ගොඩාක් කැමති වුණා. ඊට පස්සේ අපි කරේ අයියටයි මල්ලිටයි කියන්නේ මගේ හස්බන්ඩ්යි එයාගේ මල්ලිටයි Be the Game Changer කියන theme එකෙන් තමයි t-shirt දෙකම කරේ. ඒක තමයි දැන් ඔයගොල්ලන්ට පේන්නේ. ඒක හරිම ලස්සන print එකක්. මාර ඩීසල් ලුක් එකක් තියෙන්නේ. ඉතින් මේ print එකත් ඔයගොල්ලන්ට පුළුවන් අපේ online store එකකින් දැන් order කරන්න. එතකොට මගේ මල්ලිට කරපු t-shirt එක තමයි මේ දැන් ඔයාලා බලන්න Louis Vuitton t-shirt එක. ඉතින් මේ print එකත් එයා පුදුම විදිහට එයා තාසුන print එකක්. මොකද ඒක දැකපු ගොඩක් අය t-shirt එක ගැන අහලා තිබුණා.
මොකද print එක හරිම quality print එකක් තිබ්බේ. ඉතින් ඔයාලටත් මේ t-shirt order කරන්න පුළුවන් අපේ online store එකකින්. ඉතින් මේ විදිහට තමයි අපි සිංහල අලුත් අවුරුද්දට ලකලෑස්ති වුණේ. ඉතින් අවුරුද්ද ගෙවුන විදිහ ගැන අලුත්ම vlog එකකින් අපි ඔයගොල්ලන්ව ඉක්මනටම හම්බ වෙන්න එන්නම්. ඉතින් අපිත් එක්ක ඉන්න ඔයාලා හැමෝටම ගොඩක් ආදරේ.